හායි අද අපි ආවේ K1 සීරීස් එකේ ඔයාලට කොහොමද මැෂින් එක ඔපරේට් කරගන්නේ, එතකොට මැෂින් එකට print එක දාගන්නේ කොහොමද සහ ඒක මේන්ටේන් කරන්නේ කොහොමද කියන පොඩි ගයිඩ් එකක් දෙන්න තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට ඔයාලට ඉස්සෙල්ලාම කියන්න හදන්නේ මම K1 Max එක සහ K1 C එක මේක තමයි දැන් තියෙන එකලොන්ගේ හොඳම printers දෙක. එතකොට මේ දෙක කොහොමද ඔපරේට් කරන්නේ කියන එක තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ K1 සීරීස් එකේ. එතකොට ඉස්සෙල්ලාම කියන්න දෙයක් තියෙනවා මැෂින් එකක් අපි ඕනම මැෂින් එකක් ඔන් කරන්න කලින් අපි ඔයාලගේ සහ මැෂින් එකේ සේෆ්ටි එක බලන්න ඕනේ. එතකොට අපි කරන්ට් එකත් එක්ක වැඩ කරන නිසා ඉස්සෙල්ලාම කරන්ට් එකේ ඉෂුව එකක් තියනවද, ඔයාගේ මැෂින් එකේ කේබල් වල පවර් කේබල්ස් වල අවුලක් තියනවද කියලා චෙක් කරලා බලලා තමයි අපි කරන්ට් එකට ප්ලග් කරන්න ඕනේ. එතකොට ඔයා දැනටම දන්නවා නෝමල් මැෂින් එකක් අපි කොහොමද ඔන් කරන්නේ ප්ලග් කරන්නේ කියලා. පවර් කේබල් එක ස්විච් එකෙන් දාලා ඔයාලට මේ මැෂින් එක පිටිපස්සේ තියෙනවා පවර් ස්විච් එකක්. මේක ඔන් කරාම ඔයාලට මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ එක ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට K1 සීරීස් එකේ K1 Max එක සහ K1 C එකේ දෙකේම ඩිස්ප්ලේ එක සහ ඔපරේට් කරන විදිය සේම්. එතකොට මම ඔයාලට මේ කියලා දෙන මේන්ටේන් සහ මැෂින් එකේ ගයිඩ් එක ඔක්කොම ඔයාලට K1 Max එකක් යූස් කරන කෙනෙක් හරි K1 C එකක් යූස් කරන කෙනෙක් හරි ඒ දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයා දැන් මැෂින් එකක් ඔන් කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉස්සෙල්ලාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාට normally බලා ගන්න පුළුවන් බෙඩ් එක සහ nozzle එක heat එක කීයද තියෙන්නේ කියලා. හරි. දැන් ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාගේ ඩිස්ප්ලේ එකේ පෙන්වන්නේ මැෂින් එක ඔන් කරාම. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මැෂින් එක ඔන් කරන පළවෙනි පාර මෙන්න මෙතනට ගිහිල්ලා ඉරි කැලි තුනට ගිහිල්ලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙන්න මේ movement කියන ටැබ් එකේ. ඔයා කරන්න ඕනේ XYZ කියන එක අපි home in එකක් දෙන්න ඕනේ. මෙන්න මේ XY කියන home in එක දුන්නාම මොකද්ද වෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. XY කියන එක එයා ඉස්සෙල්ලාම කැලිබ්‍රේට් කරගන්නවා. ඒක ඉවර වුණාට පස්සේ තමයි අපිට Z කියන home in එක දෙන්න පුළුවන්කමක් වෙන්නේ. මේ දෙක අනිවාර්යෙන් ඔයා මැෂින් එකක් ඔන් කරන පළවෙනි පාර දෙන්න. ඒක ඔයාගේ print එකේ quality එකට finishing එකට සහ ඔයාට එන පොඩි පොඩි fault වලට ගොඩක් අඩු කරගන්න පුළුවන් වෙයි. හරි එයා XY කියන home in එක කැලිබ්‍රේට් වෙලා ඉවරයි. ඊළඟට තියෙන මේ Z කියන home in එක ඒක දෙන්න. මේක යන අතරතුර ඔයා power එක off කරන්නවත් මොනවත් කරන්න යන්න එපා. කරන්ට් එකක් ඒ වෙලේ ගියොත් නම් කරන්න දෙයක් නැහැ. හැබැයි ඔයා තියෙන වෙලාවට එහෙම දෙයක් කරන්න එපා. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ ෆිලමන්ට් එකක් අපි මේ මැෂින් එකට කොහොමද ලෝඩ් කරගන්නේ කියලා බලන්න. මේවා තමයි ෆිලමන්ට් කියන්නේ. එතකොට මේක ප්ලාස්ටික් රීල් එකක්. මේක උණු වෙලා තමයි ඔයාගේ 3D ඔබ්ජෙක්ට් එක මෙන්න මේ මැෂින් එක හරහා ඔයාලට ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට මේක ඔයා කට් කරන්න ඕනේ මෙන්න මේ වගේ කට එකක් සමහර වෙලාවට හම්බෙනවා. හම්බුනේ නැත්තම් මේකට සමාන කට එකක් ගන්න. මෙන්න මේ වගේ අංශක 45ක් ඇන්ගල් එකට කට් කරන්න ඕනේ. මේ කට් කරාට පස්සේ ඔයාලට මේ ෆිලමන්ට් එක ලෝඩ් කරන්න තියෙන මේ මැෂින් එක පිටිපස්සේ. මේ පිටිපස්සේ ස්පූල් එකක් තියෙනවා. ස්පූල් එකක් තියෙනවා. මෙන්න මේ ස්පූල් එකට මෙන්න මේ විදියට ෆිලමන්ට් එක දාගන්න. දාගෙන මෙන්න මෙතන තියෙනවා සෙන්ස් එකත් එක්ක පොඩි බටන්. මෙන්න මේ බටන් ඔයා දාගන්න ඕනේ ෆිලමන්ට් එක පුෂ් කරලා. මෙන්න මේ විදියට ෆිලමන්ට් සෙන්ස් එක හරහා ඔයා ෆිලමන්ට් එක මෙන්න මේ හෙඩ් එකට වෙනකම්ම ගන්න. මෙන්න මේ ලොක් එක අන්ලොක් කරන්න මේ පිටිපස්සට පුෂ් කරලා ඊපස්සේ මෙන්න මේක බටේ මෙන්න මෙතන තියෙන පොඩි පුෂ් කරන කෑල්ලක්. අන්න එක පුෂ් කරලා මේ බටේ මෙන්න මේ විදියට ගලව ගන්න. ගලවගෙන ඔයා දැන් මේ ෆිලමන්ට් එක හිමීට නවා ගන්න නැතුව පොඩ්ඩ මෙන්න මේ බටෙන් එළියට වෙනකම්ම මෙන්න මේ ගානට වෙනකම්ම ගන්න. අරගෙන ඉවර වෙලා මෙන්න මෙතන මේ සුදු පාට පුෂ් කරපු අන්න එතන කෑල්ලෙන්ම මෙන්න මෙයාව පල්ලෙහාට තව තද කරනවා. යනකොට ඔයාලට තේරෙනවා මේක තද වෙනවා වගේ. එතකොට අතෑරලා මේ බටේ දාලා මෙන්න මේ ලොක් එක දාන්න.
ඒක තමයි ඔයා ෆිලමන්ට් එක ලෝඩ් කරන්න තියෙන ලේසිම සහ හරිම විදිය. ඊට පස්සේ ඔයාට තියෙනවා වැඩක් කරන්න. මේ ෆිලමන්ට් එක ලෝඩ් කරලා පස්සේ ඔයා මේ ෆිලමන්ට් එක නෙමෙයි ඔයා ලෝඩ් කරන හැම ෆිලමන්ට් එකක්ම මෙන්න මේ ඉරි කෑලි තුනකට ගිහිල්ලා මෙන්න මේ ෆිලමන්ට් කියන ටැබ් එකට ගිහලා මෙන්න මේ එක්ස්ට්‍රූඩ් කියන ඔප්ෂන් එක දෙන්න. මේක දෙන්නේ අපි ඔයාගේ කලින් ෆිලමන්ට් එකේ චුට්ටක් නැසලක ඉතුරුලා තියෙනවා නම් අන්න ඒ ටික එයා හීට් කරලා ක්ලීන් කරලා දෙනවා. ඔයාට අලුත් ෆිලමන්ට් එකත් එක්ක ඔයාගේ ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කරගන්න. එතකොට මෙතන තියෙනවා එක්ස්ට්‍රූඩ් සහ රිටැක් කියලා එකක්. හැබැයි අලුත් අප්ඩේට් version එකක් නම් මේක එන්නේ ලෝඩ් අන්ලෝඩ් කියලා. එතකොට ලෝඩ් කියන එකෙන් කරන්නේ එක්ස්ට්‍රූඩ් කියන එක, අන්ලෝඩ් කියන එකෙන් කරන්නේ රිටැක් කියන එක. ඔයා එක්ස්ට්‍රූඩ් කියන එක හරි ලෝඩ් කියන එක හරි දෙන්න ඕනේ. අර මං කිව්වා වගේ නොසල් එක ක්ලීන් කරගන්න. මේ රිටැක් කියන එක දෙන්නේ දැන් ඔයා හිතනවා දාපු ෆිලමන්ට් එක අයින් කරන්න ඕනේ වෙන එකක් දාන්න ඕනේ කියලා. එතකොට අපි කරන්නේ මෙන්න මේ ටැබ් එකට ගිහිල්ලා මේ රිටැක් මේ ටැබ් එකට ගිහිල්ලා මෙන්න මේ ෆිලමන්ට් ටැබ් එකට ගිහිල්ලා මෙන්න මේ රිටැක් කියන එක දෙන්න. මේ රිටැක් කියන එක දුන්නාම කරන්නේ එයා නොසල් එක මේ විදිහටම හීට් කරලා ඔයාට පුෂ් කරලා දෙනවා. ජියර් බොක්ස් එකෙන් උඩට පුෂ් කරලා දෙනවා. ඔයාට ලේසියෙන් ගලව ගන්න පුළුවන් වෙන්න. ගලව ගන්න තරම මම ඉස්සෙල්ලා කියපු විදිහටම තමයි. ওই විදිහට රිටැක් කියන එක දුන්නාම හීටින් එක ඉවර වුණාට පස්සේ මෙන්න මේ ලොක් එක අන්ලොක් කරලා මේ ලොක් එක අන්ලොක් කරලා මෙන්න මේක පුෂ් කරලා බටේ ගලවන්න. ඊට පස්සේ හැමීට ෆිලමන්ට් එක ගලව ගන්න පුළුවන් වෙනවා. මෙයා රිටැක් කරලා ඔයාට දුන්නට පස්සේ. ඒ විදිහට තමයි ලෝඩ් කරන එකයි අන්ලෝඩ් කරන එකයි ෆිලමන්ට් එකේදී කරන්න තියෙන්නේ. මැෂින් එක ඔන් කරාට පස්සේ හෝමින් කැලිබ්‍රේෂන් කරන්න කොහොමද ෆිලමන්ට් එකක් දාගන්න කොහොමද කියන එක ඔයා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔයාට තියෙන මෙන්න මේ ෆයිල් කියන එකට ගියාම ඔයා software එක හරහා දාන හැම ෆයිල් එකක්ම මෙතන පෙන්නනවා. මෙන්න මේ arrow එකෙන් පල්ලෙහාට ගියාම ඔයාගේ ෆයිල් ඔක්කොම බලා ගන්න පුළුවන්. පරණ print කරපු ෆයිල් එකක් වුණත් ඔයාට නැවත print කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ USB drive එකෙන් කරන්නේ ඔයාට USB port එකක් තියෙනවා. ඒ කියන්නේ pen එකක් ගහලා ඉවරලා ඔයාලට print එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ Wi-Fi එකෙන් ඔයාලට වැඩ කරන්න බැරි අවස්ථාවක pen එකකට print එක දාලා ඉවරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙතන history කියන tab එකෙන් පෙන්නන්නේ ඔයාට print වෙච්ච ඒවා සහ print වැරදිච්ච ඒවා ඒ හැම එකක්ම මෙන්න මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ ඔයා මේකේ Wi-Fi connect කරගන්න ඕනේ. Wi-Fi connect කරගන්න මෙන්න මේ setting කියන එකට ගියාම මෙන්න මේ network කියන එකට යන්න. මේකට ගියාම ඔයාගේ Wi-Fi එක වගේ password එක ගහලා දෙන්න. එකම දේ තමයි ඔයා මේකට දෙන Wi-Fi එකම තමයි ඔයාගේ ලැප් එක හරි කම්පියුටර් එක හරි දෙන device එකට දෙන්න ඕනේ. local network එකේ තියෙන්නම ඕනේ. නැත්නම් software එකෙන් ඔයාට මේ machine එක පෙන්වන්නේ නැහැ. ඔයා hotspot දෙනවා නම් ඒකම phone එකෙන් වෙන්න ඕනේ. phone දෙකක hotspot දෙන්න බෑ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ setting වලම මේ system කියන එකට ගියාම පොඩ්ඩක් පල්ලෙහාට ගියාම තියෙනවා මෙන්න මේ create cloud කියලා එකක්. මෙන්න මේ cloud කියන එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ Apple එකක් හරි Android එකක් හරි phone එකකින් App Store එකට හරි Play Store එකට හරි ගිහිල්ලා create cloud කියන app එක download කරන්න. ඒකෙන් Gmail account එකක් හදලා ඉවරලා දැන් මම පෙන්නන්නම්. Gmail account එකක් හදලා ඉවරලා මෙන්න මේ QR එක scan කරාම ඔයාට පුළුවන් ඔයාගේ print එකයි machine එකයි connect කරගන්න. එතකොට print දාන්න, print එක බලන්න, print එකේ damage එකක් නැති කියලා මේකේ camera option තියෙනවා. මේ camera option හරහා ඔයාට පුළුවන් print එක කොහොමද print වෙනවද හරියට damage වෙනවද ඒ ටික බලා ගන්න පුළුවන්. එතකොට print වෙන එකේ timescape video එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒ හැමදේම කරන්න පුළුවන්. ඊට පස්සේ මේ setting වලම තියෙනවා තව එකක්. ඔයාලා මෙන්න මේක කරන්න ඕනේ මාසයකට එකපාරක් හරි සති දෙකකට සැරයක් හරි මෙන්න මේ ටික් දෙක දීලා ස්ටාර්ට් කියන එක දෙන්න. මේක කැල්කුලේට් වෙලා ඉවර ප්‍රොසෙස් එක ඉවර වෙනකන් ඉන්න මුකුත් කරන්න යන්න එපා. මේක දෙන එක හොඳයි. ඔයාගේ මැෂින් එකට සහ මැෂින් එකේ මොන හරි මේන්ටේන් කරන්න ඕනද ඔයාට අලුත් වැඩියා කරන්න ඕනද හැමදේම සහ මොකක් හරි ලෙවලින් එකේ හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයා ඔටෝ ෂාපින් සහ ඔටෝ ලෙවල් එකෙන් හදලා දෙනවා. ඒ නිසා ඒක සතියකට පාරක් සති දෙකකට පාරක් හරි මාසයකට සැරයක් හරි දෙන එක ඔයාගේ ඔබ්ජෙක්ට් එකේ ෆිනිෂින් එක මැෂින් එකේ මේන්ටේන් වලට ගොඩක් හොඳ වෙයි කියලා මම හිතනවා. ඊට අමතරව මම දැන් ඔයාලට කිව්වා පළවෙනියටම ඉලෙක්ට්‍රික් එකේ සේෆ්ටිය බලන්න. ඊට පස්සේ හෝමින් ලෙවලින් එක කැලිබ්‍රේෂන් එක දෙන්න. ඊට පස්සේ ෆිලමන්ට් එකේ එක්ස්ට්‍රූඩ් කරන්නේ කොහොමද ඩිටෙක්ට් කරන්න කොහොමද කියලා අන්න ඒ ටික ඔයා හරියට දීලා software එකෙන් ඔයාගේ setting ටික quality එක වැඩි කරගන්නේ කොහොමද print එක අඩු කරගන්නේ කොහොමද ඒ ටික හදලා ඉවරලා දුන්නොත් ඔයාට හොඳ finishing object එකක්
මේ මැෂින් හරහා අවුට්පුට් එකක් විදිහට ගන්න පුළුවන් වෙනවා. අද අපි ඔයාලට මේ කතා කරන්නේ K1 සීරීස් එකේ මැෂින් ඔපරේට් එක සහ මේන්ටේන් එක නිසා ඔයාලටද K1 C එක සහ K1 Max එක කියන මැෂින් දෙකටම මෙන්න මේ මං කියන දේවල් පොදුයි. එතකොට ඔයා K1 Max එකක් පාවිච්චි කරන කෙනෙක් හෝ වේවා K1 C එකක් පාවිච්චි කරන කෙනෙක් හෝ වේවා ඔයාලට මේ කරන්න තියෙන මේන්ටේන් සහ ඔපරේට් එකම විදියට තමයි යන්නේ.